අපි අද අන්බොක්ස් කරන්න යන්නේ ඇන්කර් එකේ එන මෙන්න මේ පවර් බැංක් එක. මේක ඇන්කර් එකේ වෝල්ට් 87 මෙන්න මෙතන ගහලා තියෙනවා. වෝල්ට් 87 මිලි ඇම්පියර් hour 20000 එන පවර් බැංක් එක. ඔයාලට ඉස්සරහ view එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඇන්කර් කියන බ්‍රෑන්ඩ් එකේ නේම් එක තියෙනවා. ඊට පස්සේ මේ සයිට් එකේ කිසිම දෙයක් නැහැ. උඩ බාර්කෝඩ් එක තියෙනවා. මෙන්න මෙතන වලට ස්ක්‍රැච් කරලා බලලා මේක හරියටම ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්ද කියලා වෙරිෆයි කරගන්න පුළුවන්. පිටිපස්සේ ඔයාලට ඩීටේල්ස් ටික තියෙනවා. මම එකින් එක යන්නම්. ගොඩක් ඒවා තියෙන්නේ මේ චයිනීස් අකුරු වලින්. මෙතන තියෙනවා මේඩ් ඉන් චයිනා කියලා ගහලා. මේ ඇන්කර් බ්‍රෑන්ඩ් එක චයිනා වල ප්‍රොඩක්ට් එකක් වෙන නිසා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ ඩයිමෙන්ෂන්ස් තියෙනවා. දිග බරල උස ටික තියෙනවා. මේකේ කොච්චර බරයිද කියලා තියෙනවා. ග්‍රෑම් 440ක් තියෙනවා. ඇත්තටම මේක ටිකක් බරයි. මේගොල්ලන් මෙතන කියලා තියෙනවා USB C port දෙකක් තියෙනවලු. එක A port එකක් තියෙනවලු out ඒවා විදියට. මම ඕපන් කරාට පස්සේ පෙන්වන්නම් කොහොමද ඒවා වෙන්නේ කියලා. ඊට පස්සේ මැක්සිමම් වෝල්ට් 87ක් එළියට ගන්න පුළුවන් කියලා කියනවා. මෙතන මෙන්න මිලි ඇම්පියර් hour ගන්න 20000 කියලා කියනවා. ඔය ටික විතරයි අපිට එළියෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් අන්බොක්ස් කළාම ඇතුළේ ටික පෙන්වන්නම්. හරි අපි දැන් අන්බොක්ස් කරමු. මේක ගන්න පුළුවන් වෙන මොකුත් ඇතුලේ නැහැ. අන්න අපිට අලුත් ඇන්කර් එකේ පවර් බැංක් එක තියෙනවා. මේ අමතරව තියෙන දේවල් ටික මම කියන්නම්. මේ වගේ පේපර් වර්ක් එක බලා ගන්න පුළුවන්. මේකේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. චයිනීස් අකුරු වලින් තියෙන්නේ. මෙතන සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන් වගේක් තියෙනවා. ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඕන නම් ළඟට කරලා බලා ගන්න. මම ඒ ටික විස්තර කරන්න යන්නේ නැහැ. තමතර වෙන තව මොකද්ද පොඩි එකක් තියෙනවා. මේ ටික විතරයි තියෙන්නේ පවර් බැංක් එකට අමතරව. මේක ගත්තොත් එහෙම ග්‍රෑම් 440ක්. ඔයාලට බර අදහස් තේරුම් ගන්න පුළුවන්නේ. පොඩි බරක් තියෙනවා. මොකද මේක මිලි ඇම්පියර් hour 20000 ඒක නිසා වෙන්න ඕන. මේකත් රිමූව් කරමු. ආන මේ වගේ ලස්සන මැට් ග්ලොසි ලුක් එකක් තියෙන්නේ. මම එකින් එක යන්නම්. මෙතන මේ ඉන්ටර්නෙට් එකේ තියෙන වගේම ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙතන මේ විදිහට ඔන් කරන්න පුළුවන්. බැටරි දැනට 125ක් තියෙනවා. ෂොප් එකෙන් කිව්වා දැනට charge එක ඇති කියලා. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් charge කරලා ඇති කියලා. ඊට පස්සේ මෙන්න ඇන්කර් කියලා නම තියෙනවා. මෙන්න මේක තමයි විශේෂම දේ. මම ගන්න ප්‍රධානම හේතුව මේකේ built in USB කේබල් එකක් තියෙනවා. මේක මේ විදිහට එළියට ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ආපහු ඇතුළට දාන්න පුළුවන්. මේ පැත්තේ ගහලා තියෙනවා වෝල්ට් 87යි කියලා. ඊට පස්සේ මේ වගේ ඩීටේල්ස් වගේක් තියෙනවා. 20000 මිලි ඇම්පියර් hour 87යි වෝල්ට්. ඒ වගේ ඩීටේල්ස් වගේක් තියෙනවා. මෙන්න අනිත් ඉම්පෝටන්ට් දේ මෙතන එතකොට අවුට් ඔක්කොම 1 2 3ක් තියෙනවා.
මෙන්න මේක in and out කියන දෙකම විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ power bank එක charge කරන්න පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මෙතන. C එකක් ගහලා charge කරන්න. ඒකම out එකක් විදියට ගන්නත් පුළුවන්. C එකකින්ම එළියට ගන්නත් පුළුවන්. එතකොට එළියට ගන්න ඒවා මේගොල්ලෝ තියෙන්නේ මෙතනත් in කියලා තියෙනවා. අතන මේක මම දැක්කේ මම ඉන්ටර්නෙට් එකේ දැක්කේ නෑ මේක in එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ in දෙකක් තියෙනවා. in දෙකක් තියෙනවා. මේක charge කරන්න ගන්න පුළුවන්. මේකෙනුත් මෙයාම charge කරන්න පුළුවන්. මේකෙනුත් මෙයාම charge කරන්න පුළුවන්. ඊට පස්සේ out තුනක් තියෙනවා. මේ දෙක මෙයයි out දෙකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මෙයා out එකක් විතරයි. ඒ කියන්නේ සම්පූර්ණ වශයෙන් in දෙකක් තියෙනවා. out තුනක් තියෙනවා. අපිට ඇත්තටම වැදගත් වෙන්නේ out ගන්නනේ. out ඒවා තුනක් තියෙනවා කියලා කියන්නේ එකපාර ඔයාලට devices තුනක් charge කරගන්න පුළුවන්. හරි. එතකොට මම මේක Anchor එකේ official site එකට ගිහිල්ලා අනිත් පැත්තට මම මෙන්න මේක කියන්න out ගත්තී අපිට මේක USB එක මේ කේබල් එක තියෙන නිසා හදිසියෙවත් දැන් අපි ගාව අති බහුතරයක් තියෙන කේබල් මේ ports USB C ඒවා ඒක නිසා හදිසියෙවත් කේබල් එකක් නැති වුණොත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට ඔයාලට වෙනම කේබල් එකක් ගහලා තමයි ගන්න පුළුවන් ඉන්නේ. ඔය Apple 14 වගේ වල lightning cable නේ තියෙන්නේ. එතකොට ඔයාලට මේ lightning cable එක ගහලා තමයි එළියට ගන්න වෙන්නේ. මෙතනත් C2C cable එකක් ගහලා ඔයාලට එළියට ගන්න පුළුවන්. මෙතන C2C cable එකක් නැති වෙලාවට මේක ගන්න පුළුවන්. devices දෙකක්ම තියෙනවා නම් C2C මෙතන එකක් ගන්න පුළුවන්. මෙතනින් තව C2C එකක් ගහලා ගන්න පුළුවන්. මෙතෙන්ට අපි කියන්නේ USB A port එක කියලා A to C එකක් ගහලා ගන්න පුළුවන්. එතකොට C නොවන වෙලාවල් වලට මෙතනින් A to lightning හරි A to වෙන අදාළ කේබල් එකට අනුව ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මේ Anchor ලගේ official site එකට ගිහිල්ලා ඔයාලට මේකේ තියෙන වැදගත් point එක මම පොඩ්ඩක් විස්තර කරන්නම්. මේකේ watt ගාන 87යි. ඒ කියන්නේ watt කියලා කියන්නේ joule per hour. ඒ කියන්නේ පැයක කාලයක් ඇතුළත joule 87ක් මෙන්න මේ තුන හරහා දෙන්න පුළුවන්. සාමාන්‍ය power bank ගත්තොත් එහෙම 25 50 ඒ වගේ range තියෙන්නේ. ඒ කියන්නේ මේකෙන් අර අඩු කාලයකදී ඉක්මනට charge කරගන්න පුළුවන් කියන අදහස තමයි මේ watt ගානෙන් යන්නේ සරලවම කියනවා නම්. ඒ කියන්නේ watt ගාන වැඩි කියලා කියන්නේ එක device එකක් අඩු කාලයකදී ඉක්මනට charge කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ වෙන power bank එකකින් watt ගාන අඩු power bank එකකින් එයාව charge කරන්න පැයක් ගියා නම් මේකෙන් පැය භාගයක් වගේ ඊට අඩු කාලයකදී charge කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ colors තුනක් තියෙනවා. මම ගත්තේ අතන black එක විතරයි මම ගත්තේ shop එකේ available උනේ. තව මේගොල්ලන්ගේ තියෙනවලු white එකයි grey එකයි. ඔයගොල්ලෝ අදාළ විදියට තෝරලා බලලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දේ. මේගොල්ලෝ කියලා තියෙනවා මේ එක port එකකින් අපිට maximum port 65ක් එළියට ගන්න පුළුවන්ලු. 87ක් කියලා තියෙනවානේ. එතකොට 87යි එකකින් 65යි කියලා කියන්නේ තව 22ක් විතරයි. ඒක අනිත් දෙකට එන විදිහට. ඒ කියන්නේ උඩරිම ඇදලා ගන්න පුළුවන් 65ක්. 65ක් ගන්න පුළුවන් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඔය NAC power charge කරගන්න පුළුවන්. මේගොල්ලන්ගේ මෙන්න මේ විදිහේ අදහස් ටිකක් දීලා තියෙනවා මේ විනාඩි 30කදී කොච්චර ඉක්මනට charge කරගන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න. මේගොල්ලෝගේ site එකේ මේ image එකේ තියෙනවා iPhone 15 Pro එකක් විනාඩි 30කදී 158ක් දක්වා charge කරන්න පුළුවන්ලු. Samsung S24 Ultra එක 166ක් දක්වා, MacBook Air එකක් 152ක් දක්වා කියන විදිහට charge කරගන්න පුළුවන්ලු. හරි. අනිත් පැත්තට මෙයාව charge කරගන්න. ඒ කියන්නේ මේ ඉන්න එක හරි මේ ඉන්න එක හරි පාවිච්චි කරලා මේ 20000 එක සම්පූර්ණයෙන්ම charge කරගෙන යන්නේ පැය එකමාරක් තරම් අඩු කාලයක්. ඒක නම් සෑහෙනම වටිනවා. මොකද පැය එකමාරකින් මේක charge කරලා අච්චර අර වගේ ලොකු දෙයක් කරගන්න 20000ම පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ ලොකු දෙයක්. අනිත් පැත්තට අර පැය භාගයකින් charge කරගන්න පුළුවන් කරනනේ.
මේක සම්පූර්ණ මේක ගෙඩිය පිටින් charge කරලා තියෙනවා 20,000ම තියෙනවා. අන්නේ 20,000 වලින් පුළුවන් iPhone 15 Pro එකක් completely ඒ කියන්නේ 100%ම 4 පාරක් full charge කරගන්න. Galaxy S24 Ultra එකක් 3 පාරක් completely full charge 3ක් කරගන්න පුළුවන්. අනිත් පැත්තට MacBook Air එකක් 1.2 වතාවක් charge කරගන්න පුළුවන් කියලා කියනවා. ඔය details ටික කියනවා. ඊට පස්සේ මෙයාගේ size එක දීලා තියෙනවා. මං කලින් අපිට box එකේ තිබ්බ size එක centimeters වලින් ඔයාලට මං හිතලා sorry millimeters වලින් මං හිතනවා පේනවා ඇති කියලා. අඟල් වලින් කියනවා නම් එහෙම දිග පළල thickness එක length එක 6.2 width එක 2.9 thickness එක 1 inches විදියට තියෙනවා. එතකොට මේට අමතරව අපිට තව වෙබ්සයිට් එකේ ඔය ටික තමයි බේසිකලි ඔක්කොම ටික තියෙන්නේ. අනිත් පැත්තට ඔයගොල්ලෝ කමෙන්ට්ස් දාලා අහනවනේ. ඒක නිසා මම දැම්මම කියන්නම් මම මේක ගත්තේ. එතකොට 2025 මැයි වල ගත්ත shop එක වෙන්නේ Simply Tech කොළඹ වලින් ගත්තේ. shop එක highly recommended. මම ඉන්ටර්නෙට් එකේ බලුවා. prices බලුවා. අඩුම prices තියෙන එක මම අවුරුදු 3ක 4ක විතර තිස්සේ මේගොල්ලන්ගෙම තමයි මේ products ගන්නෙ. කියන්නේ electrical related ඒවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. warranty claim කරන්න ගියාමත් අර එහෙමත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ price එක උනේ 11,000. හරි. ඊට අමතරව ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් comment section එකේ. Thank you so much.